ජානකීස් කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ විනාඩි 5කටත් වඩා අඩු වෙලාවකින් ගොඩක් රසට ඒ වගේම හොඳ පෙනුමට ඉතාලියන් ක්‍රමයට අන්නාසි පුඩිමක් හදාගන්න විදිහ. ඉතින් මේ රස වගේම හොඳ පෙනුමක් තියෙන අන්නාසි පුඩිම oven කරන්න, steam කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි එහෙනම් බලමු මේ අන්නාසි පුඩිම හදන්න අවශ්‍ය කරන්නේ මොනවද? විනාඩි 5කින් වගේ මේ අන්නාසි පුඩිම හදන්නේ කොහොමද කියලා. ඉතාලියන් ක්‍රමයට රසම රසට අන්නාසි පුඩිම හදන්න අන්නාසි කෑන් එකක් මම අරගත්තා. ඉතින් මේ කෑන් එක ග්‍රෑම් 567ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ අවුන්ස් වලින් ගත්තොත් අවුන්ස් 20ක වගේ ප්‍රමාණයක්. ඉතින් මේ වගේ අන්නාසි කෑන් එකක් ගන්න කියලාම අවශ්‍ය නැහැ. ෆ්‍රෙෂ් අන්නාසි උනත් චොප් කරලා, එතකොට මේ චොප් කරන ජූස් ටිකත් වෙනම, ඒ ජූස් ටිකයි අන්නාසි ටිකයි දෙකම අරගන්න. කන්ඩෙන්ස් මිල්ක් ඒ කියන්නේ ටින් කිරි මේ සැඳි 3ක වගේ ප්‍රමාණයක් මම එකතු කරනවා. ඉතින් ඔයාලගේ රස අනුව දාන ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ජෙලටින් ග්‍රෑම් 30ක් ඒක දිය කරගන්න උණු වතුර මිලිලීටර් 100ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් අවශ්‍ය වෙනවා. කැරමල් එක හදන්න සීනි ග්‍රෑම් 150ක්, ඒ කියන්නේ කෝප 4න් 3ක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කෑන් එකේ අන්නාසිත් එක්කලා ජූසුත් තියෙනවා. ඉතින් ඒ අන්නාසි ජූස් ප්‍රමාණය මිලිලීටර් 250ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ෆ්‍රෙෂ් අන්නාසි ගෙඩියක් චොප් කරලා ගන්නවා නම් අන්නාසි ජූසුත් මිලිලීටර් 250ක වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් හොදලා ලිඩ් එක අයින් කරපු අන්නාසි කෑන් එකේ තියෙන අන්නාසි ජූස් ටික කප් එකකට දානවා. හරියටම එතන මිලිලීටර් 250ක් තියෙනවා. සෝස් පෑන් එකකට සීනි ටික දාලා මීඩියම් හීට් එකේ තියලා කැරමල් කරනවා. අඟල් 9 4:4 ප්‍රමාණයේ ලෝෆ් ට්‍රේ එකකුත් අරගත්තා. මේ වගේ කැරමල් කරපු කැරමල් ටික ලෝෆ් ට්‍රේ එකට දානවා. ලෝෆ් ට්‍රේ එක වටේට කෝට් කරනවා. ඊළඟට මම මේ අන්නාසි ටික බෝල් එකකට දානවා. ඉතින් මම මේ බෝල් එකට දාන්නේ ස්ටික් බ්ලෙන්ඩර් එකෙන් බ්ලෙන්ඩ් කරන්න. ඉතින් ස්ටික් බ්ලෙන්ඩර් එකක් නැති කෙනෙකුට බෝල් එකකට දාන්න නැතුව අන්නාසි ටික බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් මම ස්ටික් බ්ලෙන්ඩර් එකේ බ්ලෙන්ඩ් කරපු නිසා අන්නාසි ටික බෝල් එකේම තියෙනවා. ඉතින් බ්ලෙන්ඩර් එක බ්ලෙන්ඩ් කරපු කෙනෙක් ඊළඟට බෝල් එකකට අන්නාසි ටික දාගන්න. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500 දාලා විස්ක් එකකින් හරි ගෑරුප්පුවකින් හරි හොඳට විස්ක් කරනවා. කන්ඩෙන්ස් මිල්ක් මේ සැඳි 3කුත් දාලා හොඳින් විස්ක් කරනවා. පැණි රස මදි කෙනෙකුට කන්ඩෙන්ස් මිල්ක් මේ සැඳි 4ක් 5ක් වගේ හරි තමන්ගේ රස ප්‍රමාණය අනුව දාගන්න පුළුවන්. පයිනැපල් ජූස් මිලිලීටර් 250ක් දාලා හොඳින් විස්ක් කරනවා. ජෙලටින් ග්‍රෑම් 30ට උණු වතුර මිලිලීටර් 100 දාලා හොඳින් දිය කරනවා. ජෙලටින් ටිකේ කෑලි හිටින්න නැති වෙන්න හොඳට දිය කරගන්න ඕනේ. කෑලි හිටින්න නැතුව දිය කරපු ජෙලටින් මිශ්‍රණය අන්නාසි මිශ්‍රණයට දාලා හොඳින් කලවම් කරනවා. අන්නාසි මිශ්‍රණය කැරමල් කෝට් කරපු ලෝෆ් ඩිෂ් එකට දානවා.
පැය 5ක් ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න තියෙනවා. මේ තියෙන්නේ පැය 5ක් ෆ්‍රිජ් එකේ සෙට් වුණ ඉතාලියන් අන්නාසි පුඩිම. ඊළඟට බටර් නයිෆ් එකක් අරගෙන ලෝෆ් ඩිෂ් එක වටේට මෙන්න මේ වගේ පුඩිම බුරුල් කරනවා. ප්ලේට් එකක් උඩින් තියලා මෙන්න මේ විදිහට පුඩිම අනිත් පැත්ත හරවනවා. ඉතින් මේ තියෙන්නේ පේනුමට රසම රසට හදපු ඉතාලියන් අන්නාසි පුඩිම. ඉතින් ඔයාලත් මේ විදිහට ඉතාලියන් අන්නාසි පුඩිමක් හැදුවොත් හැමදාමත් මේ විදිහට ඉතාලියන් අන්නාසි පුඩිමක් හදයි. ඒ තරමටම මේ පුඩිම රසයි. රස වගේම තමයි හොඳ පෙනුමකුත් තියෙනවා. අපි එහෙනම් කපලා බලමුද මේ පුඩිම කොහොමද කියලා. ඉතින් මගේ මේ රසම රස ඉතාලියන් අන්නාසි පුඩිම වීඩියෝ එකත් එක්කලා දිගටම රැඳී හිටිය ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. මම හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට ගොඩක් කැමති ඇති කියලා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා කමෙන්ට් එකකුත් පහතින් සඳහන් කරලා ජානකීස් කිචන් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟින්ම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් ඔයාලට මගේ මේ වගේ අලුත්ම වීඩියෝ බලා ගන්නත් පුළුවන්. අපි ආයෙත් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.